කොහොමද guys? ඔන්න ගොඩ දවසකින් මුකුත් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා තියෙන නිසා අදත් ආවා පොඩි ෆොරස්ට් එකක් තියෙනවා. මම ඉන්වෙස්ටිගේෂන් එක කරන්න අද නම් ආවේ තනියම. නමුත් මට කොන්ෆිඩන්ට්ලි ආවා. ඉතින් මේක නම් එච්චරම මැප් එකේ මම සර්ච් කරලා බලද්දි තිබුණ විදිහටත් එච්චරම ඒ කියන්නේ ලොකු බාධානම් කලාපයක් නෙවෙයි. ඒ නිසා අද ගොඩක් කට්ටියක් ආවෙත් නැහැ. තනියම ආවා. ඉතින් මට මේ පාර හොයාගන්න ඕනේ මොකද මේ මැප් එකේ පෙන්වන්න නැති ඒරියා එකක් මගේ ඩ්‍රෝන් එකට සෙට් වුණා. ඒ කියන්නේ මම ඩ්‍රෝන් එක මේ ඒරියා එක උඩින් යවද්දී ඒ කියන්නේ ඒක මැප් එකේ පෙන්වන්නේ නැහැ. ඒ මැප් එකේ පෙන්වන්නේ නැති ඒ ලොකේෂන් එක මට මගේ ඩ්‍රෝන් එකට ට්‍රැක් කරගන්න පුළුවන් වුණා. ඒ නිසා තමයි මම අද මේ ඉන්වෙස්ටිගේෂන් එක කොහොම හරි කරලා මොකද්ද මේ තැන මොකද්ද කියන්නේ ඒක නිකන් විලේජ් එකකගේ පොඩි ඒරියා එකක්. මට හිතාගන්න බෑ ඒක මොකක්ද කියලා. කියන්නේ මම අද පුළුවන් තරම් try කරනවා. ඒ කියන්නේ මේක මාරම ඩාර්ක් ෆොරස්ට් එකක්. දැන් වෙලාව 12:00යි. මම දැන් මෙතනින් අතුල් වෙනවා. ඉතින් අවුවත් තාම තියෙනවා. ඒ කියන්නේ ලොකු ගස් තාම පාරේ සද්දත් වලට ඇහෙනවා නැති. ඒ කියන්නේ පාරත් ළඟින් තියෙන්නේ. ඉතින් කොහොම හරි යන්න ඕනේ. ඉතින් මේක නම් එච්චරටම හොල්මන් ඉන්නවා කියලා බය නැහැ. ඒ වුණාට මට හිතා ගන්න බෑ මේ ඩ්‍රෝන් එකෙන් මට ඒ සෙට් වුණේ ඒරියා එක මම කොහෙවත් ලොකේෂන් එක කොහෙදිවත් දැකලා නැති ඒරියා එකක්. මම ඒකයි මේක ට්‍රැක් කරලා බලන්න ආවේ. ඉතින් වීඩියෝ එකෙන් තවත් ඉස්සරහට යනවා. thank you. කොහොමද guys? මම දැන් කිලෝමීටර් 3ක් විතර ඇවිදගෙන ආවා. ඒ ටිකේ නම් මොකද විශේෂ දෙයක් සෙට් වුණේ නැහැ. නමුත් දැන් වෙලාවත් හවස 3යි. මාරම කියන්නේ සද්ද බද්දේම ඇහෙනවා. නමුත් තාම අවුව තියෙනවා. ඒ නිසා අවුලක් නැහැ. මගේ ටෝච් එකේ බැටරි තියෙනවා තාම 52ක්. ෆෝන් එක තියෙනවා ෆෝන් එකේ 84ක් තියෙන බැටරිය. කැමරා එකේ 92ක් තියෙනවා. තාම ඒක නම් බහැලා නැහැ. ඉස්සරහට යනවා. ඉතින් ඒ කියන්නේ මේ ටික නම් දැන් මම ගොඩක් දුර ආවා. නමුත් තාම ඒ කියන්නේ ලොකේෂන් එකේ වෙන්න විදියට නම් ඒක ගොඩාක් පොඩි ඒරියා එකක් වගේ. නමුත් දැන් මම යනකොට තේරෙන්නේ ඒ කියන්නේ ඒක ගොඩක් ලොකුයි. සාමාන්‍යයෙන් දුර්මටලාව රක්ෂිතය වගේ ලොකු රක්ෂිතයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙම මොකද අයිතිකාරයෙක් ඉන්නවා කියලා මට සැකයි. මොකද මම එක තැනකින් විතරයි ඒ කියන්නේ පැනලා හරි ආවේ. මේ මම පුළුවන් තරම් try කරනවා. ඉතින් අද දවස් ඇතුළත මේක ඉවර කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. නමුත් මම මේ මොනවත් අද දවස් ඇතුළත ඉන්නවත් මොනවත් දෙනාවේ නැහැ. මේ ඇඳගෙන ආපු ඒ ක්ලොත් එකයි තව ඉක්විප්මන්ට්ස් ටිකුයි තව ෆයර් ක්‍රැකර් එකක් ගෙනාවා. ඒකෙන් මොනවාරි මොනවත් ගේමක් ගහගන්න පුළුවන්. මොකද මට එච්චරම ප්‍රශ්නයක් නැහැ. ටෝච් එක ෆෝන් එකේ ටික තියෙනවා. නමුත් පුළුවන් තරම් අද දවසෙන් ඉවර කරගන්න පුළුවන්. හැබැයි මම තව කිලෝමීටර් 10ක්වත් මේක ඇවිදින්න වෙයි. කිලෝමීටර් 10ක්ම ඇවිද්දත් මං හිතන්නේ නැහැ පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ අද දවස් ඇතුළත ඒක කරගන්න. එහෙම වුණොත් මෙහෙම නවත්තලා අපේ අනිත් කට්ටිය ගගනලා හිනොන්දි එක්කලා එන්නත් හිතෙනවා. නමුත් මෙහෙම තනියම යන එකත් හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ ඉස්සරහට යනකොට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙයි. නමුත් මම නම් මේ වගේ දේවල් වලට ගොඩක් ආසයි. මේ හරිය එම් විශේෂයෙන් කියන්න තරම් දෙයක් තියෙන තැනක් නෙවෙයි. නමුත් මේ හරිය නිකන් බෝල් පේනද මේ උස ගහ මාරම උසයි. ඒක හිතාගන්න බෑ. නිකන් සීරීම් පාරල් වගේ තියනවා වෙන්න පුළුවන්. මට එහෙම හරියටම හිතාගන්න බෑ. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මේ වගේ සීරීම් පාරවල් ඒ වගේම තවත් තැනින් තැන හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ගස් හැම තැනකම එක එක නිකන් එක එක දේවල් තියනවා වගේ පේනවා. අනික හිතාගන්න බෑ. ඉතින් මේ පොළව පාර ඒ හැමදේම පුළුවන් තරම් try කරන්න ඕනේ. මොකද මේ බලන්න මේ වගේ තැන් හිතාගන්න බෑ. මේ වගේ ඒවා අති සුවිශේෂී දේවල්. මොකද
කවදාවත් මෙහෙම ගහක මේ වගේ දෙයක් ඒ කියන්නේ ඒක ඔයාලට පේනවා ඇති දැන් මෙතනින් පටන්ගෙන ඒක එන එක මෙතනින් ලොකු වෙනවා නිකන් කෙනෙක් නිකන් මොන හරි දෙයකින් හූරලා වගේ ඒ කියන්නේ හොඳටම බැලුවොත් අපිට එම් විශේෂයෙන් අඳුර ගන්න දෙයක් නැහැ. නමුත් ශබ්ද බන්ධ වගේක් ඇහෙනවා හිතා ගන්නත් බෑ මාරයි ඒක නම් තව ඉතින් ඉස්සරහට යන්න ඕනේ දැන් නම් වෙලාවත් ටික මම කළමනාකරණය කරගන්න ඕනේ ටිකක් වේ මට මේ ගොඩක් ඉස්සෙන් ඉඳලා මේක දැනුම් නිකන් කෙනෙක් ඇවිදන් යනවා වගේ ශබ්ද ඇහෙනවා නිකන් මේ මම මේ හරිය නිකන් ඔයාලට පේන ඇති කොළ මේ හැම තැනින්ම වගේ ඒ කියන්නේ අඩි තියනවා අඩි ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ වගේ තැන්වල ඒ තියෙන අඩි ටිකක් වෙනස් කෙනෙක් නිකන් ඇවිදිනවා වගේ දැනෙනවා නිකන් මේ වගේ අඩි මොනවද ඒවා කියලා තමයි හිතා ගන්නවත් අමාරු මොකද මේවා ටිකක් අත්භූතයි නම් කවුද එන්න මොනවත්ම හිතා ගන්න අමාරුයි මොකද මේක නිකන් ෆොරස්ට් එකක් වුණාට මම ඇවිදිනවා දැන් කෙලවරක් නැති තරමටම ඇවිද්දා නමුත් මාර ඒරියා එකක් මේ ටික නම් නිකන් මේ ඒරියා එක වල මේ ගන්න ඒ කියන්නේ මේ ඒරියා එකේ එහෙම විශේෂයෙන් ගස් හොයාගන්න අමාරුයි නමුත් මේ හැම තැනකම ඔයාලට පේන ඇති නිකන් ගස් වලට අවුව ගොඩාක් වැටෙන නමුත් මේ තැන මේ වගේ තැන් වල විතරයි අවුව ටිකක් හරි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ නමුත් මාරම දෙයක් ඒක නා කියන්නේ පුළුවන් තරම් ඉස්සරහට ඇවිදගෙන යනවා නමුත් තනින් ඒ ශබ්ද ඇහෙන එක තමයි මට හිතා ගන්නම අමාරු මොකද මාරම විදිහට ශබ්ද ඇහෙනවා ඒ කියන්නේ කෙනෙක් ඇවිදිනා වගේ දැනෙනවා මම දාගෙන ඉන්නේ ෂූස් එකක් නම් වෙන කෙනෙක් නිකන් මගේ පස්සෙන් ඇවිදිනා වගේ එම් දැනෙන්න විදිහක් නැහැනේ මොකද දැන් මම පුළුවන් තරම් try කරන්නේ ඇවිදගෙනම ගිහිල්ලා ඒ කියන්නේ මොනවාගේ එහෙම දෙයක් කරන්නේ නැතුව යන්න try කරන්න නමුත් දැන් මම මෙතන ටිකක් වෙලා ඉන්නවා ඒ කියන්නේ හරිම අමාරුයි මාරම මහන්සි හිතා ගන්නත් අමාරුයි මොකද්ද මේ කියලා ඒ කියන්නේ මම මේ ඩ්‍රෝන් එකෙන් දැකපු දර්ශනය මට එම කියලා කියන්න පුළුවන් දෙයක් නෙවෙයි මට ඒ කියන්නේ ඩ්‍රෝන් එකේ රිමෝට් එක අතෑරෙන්න තරම් භයානක නිකන් ඒ කියන්නේ මගේ හිතට දැනෙන දෙයක් වගේ තමයි දැනෙන්නේ මොකද ඒ කියන්නේ මම පුළුවන් තරම් try කරනවා ඒක හොයාගන්න මං හරිම ආසයි ඒ වගේ දේවල් වලට ඒ කියන්නේ මගේ අනික් කට්ටියත් ආසයි ඒ වගේ යන් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න මොකද ඒ වගේ ඇත්තටම අපිට අත්දැකීම් ලබා ගන්න පුළුවන් අනික අපිට හොඳ නිකන් කොල්ල වුණාම එහෙම හැමදේම බලන්න ඕන නිකන් බය එහෙම ඉන්නවට වඩා එහෙම යන එක හොඳයි ඇත්තටම ඒ කියන්නේ එහෙම බයක් ගන්න එහෙම දෙයක් නෙවෙයි නමුත් අද නැත්තම් නම් මම මගේ සෙට් එක එක්ක එන්නේ අනිවාර්යෙන් මගේ අනික් යාළුවෝ කියන්නේ යාලා මං කියන ඕනම දෙයකට එනවා මොකද මම කියන දේ යාලා කරනවා ඇත්තටම එයාලට මම එන්න කිව්වොත් එනවා නමුත් මම මේ පාර එයාලව එක් කරගෙන ආවේ නැත්තේ ඇත්තටම මම ඒ වගේ ෆිල්ම් සුට් කරන එකේ මට හිතුණා ඒක නිකන් රියලි මම ඒක ඉන්වෙස්ටිගේට් කරලා බලන්න ඕනේ කියලා කොහොමදත් මම දැන් මෙතනින් පොඩ්ඩක් වීඩියෝ එක නවත්තනවා ආය මේ ටික මම පුළුවන් තරම් ඉක්මනට දුවගෙන හරි යන්න ඕන මොකද තවත් 4-5 වගේ වෙනකොට කළුවර වෙනවා කියලා තමයි මගේ මේකේ සෙටප් එකේ නම් පෙන්වන්නේ කියන්නේ අද කළුවර වැටෙන්න මේ ඒරියා එකට සන්සෙට් එක තියෙන ටිකක් කලින් ඒ නිසා මම මෙතනින් වීඩියෝ එක නවත්තලා ටිකක් දුර ගිහිල්ලා ආපහු වීඩියෝ එක ස්ටාර්ට් කරනවා එතකන් රැඳිලා ඉන්න thank you but guys දැන් නම් ගොඩාක් දුර ආවා මම මාරම දුරක් ඒ කියන්නේ ආවා කියන්නේ ඒක මාරම මහන්සි මං දුවන් ආවේ එතෙන්දි වෙච්ච විශේෂම දෙයක් තමයි ඒ කියන්නේ කැලේ තැන් දෙකකට බෙදෙනවා
ඒ කියන්නේ ඒකට යන්න තියෙන්නේ නම් ඔයාලට මෙතන පේනවා ඇති. මේ තියෙන්නේ නිකන් ගහ මුලින් ඉදිරියලා වැටුණු ගහක්. මේ මෙතනිනුත් බැලුවොත් ඔයාලට හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ කියන්නේ මුලින්ම ඉදිරියලා වැටුණු ගහක්නේ. ඒ වගේ ගහකින් තමයි එහා පැත්තට මාරු වෙන්න තියෙන්නේ. ඒක දිගේ නම් මම ඒ කියන්නේ වීඩියෝ එකක් කරන් එන්න තරම් නම් මට කොන්ෆිඩන්ට් එකක් තිබුණේ නැහැ. මොකද එතනින් එන්නේ මම නිකන් පරිස්සමින් වගේ ආවේ. මොකද ඒක ටිකක් නිකන් ත්‍රාසජනකයි බය හිතෙනවා නිකන් ඇඩ්වෙන්චර්ස්. මට තියෙන ප්‍රශ්නයක් තමයි මේ හැම තැනකම ඇයි මේ ගස් වැටිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ තනින් තැනට මාරම විදියට ගස් කඩාන වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක නිකන් ඇයි මොකටද එහෙම කවුරු හරි කෙනෙක් ඒක ඇත්තටම කරනවද මේ කැලේ අයිති කරගන්න කවුරු හරි කෙනෙක් එහෙම බය කරනවද කියලා මට එහෙම හිතා ගන්න අමාරුයි. මොකද මම මාරම මහන්සියක් කරලා දැන්නම් ආවේ වෙනදි මාර දුරක් එන්න තියෙනවා. තව කොච්චර දුර යන්න තියෙනවද කියන එක මට හරියට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒක මාරම ඒරියා එකක්. පිස්සු ඇදෙනවා. මම මේ ලොකේෂන් එක හොයාගන්න පුළුවන් වුණොත් අනිවා ලොකේෂන් එක දානවා. මොකද ඔයාලා දින් බලන්න තනියම නම් එන්න එපා. එච්චරයි විශේෂම දේ කියන්න තියෙන. වෙලාව 4:35යි. තනියම නම් එන්න එපා. කවුරු හරි කමන්න එක්ක එන්න. මමත් මේ කරගත්තේ මොකද්ද කියලා මට තාමත් හිතෙනවා. මොකද ඒක මම මගේ යාළුවෝ එක්ක ආවනම් දවස් ගාණක් ඉන්න රෙඩි වෙලා තමයි ඉන්නේ. මම Secret of the Darkness ෆිල්ම් එක කරනකොට ඒකෙදිත් මම ඒ වගේ ඒක ඇත්තටම මට කරලා බලන්න හිතුණා. ඒ කතාවෙත් එයාලා ඇඩ්වෙන්චර් එකක් යන්නේ. මට ඒක නිකන් ඇත්තටම try කරලා බලන්න හිතුණා. තනියම මේ වගේ ගම්මේ කට්ටිය කියන ඒ වගේ තැනකින් ගිහිල්ලා බලලා ඇත්තටම අත්දැකීමක් ගන්න හිතෙනවා. මොකද මම මේ ෆිල්ම් එක කරද්දිත් මට මාරම ආසාවක් ඇති වුණා. ඒක නිකන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. මාරම සතුටක් ඒක නිකන් හිතට දැනෙන්නේ වගේ දෙයක් කරද්දි දැනෙන දේ මාරයි. තව මගේ ගේමින් ට්‍රැකර් එකට පෙන්නන විදියට කිලෝමීටර් 4ක් විතර වගේ තමයි ඇවිදින්න නම් තියෙන්නේ. ඊට පස්සේ මම ඒ try කරන ලොකේෂන් එක මට හම්බ වෙන්න ඕනේ. හම්බ වෙන්නේ නැහැ කියන්නේ ඒක මොන හරි ප්‍රශ්නයක් වලට පේනවාද දැන් මෙතන මේ ගහ මට හිතා ගන්න බෑ මොකද්ද ඒ ගස් වලට වෙලා තියෙන්නේ. මොකද්ද ඒකට එහෙම වෙන්න හේතුව එහෙම කිසිම දෙයක් මට හිතා ගන්න බෑ. මම ඒක සර්ච් කරලා බලන්න ඕනේ. බලන්න නැතුව ඒක හිතා ගන්න අමාරුයි. දැන් නම් මගේ ටෝච් එකේ බැටරිය ෆුල් ඩවුන් වෙලා තියෙන්නේ. පේනවාද දැන් කලින් කොච්චර එළියටද තිබුණේ. දැන් ඩවුන් වෙලා පේනවද? මට දැන් හිතා ගන්න බෑ මොනවා වෙයිද කියලා. බැටරි ඩවුන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක මම ෆුල් charge කරන් ආපු බැටරිය මේ. ඒ කියන්නේ ෆුල් ඩවුන් වෙලා තියෙන්නේ ඒක. මට හිතා ගන්න බෑ. මොකක් වෙන්න පුළුවන්ද මේක? ඒ කියන්නේ මේක නිකන් මිනිස්සෙක් කරා කියලාම කියන්නත් සාක්ෂි නැහැ. මොකද මේ වගේ මෙච්චර දුර කැලේක මිනිස්සෙක් මේ වගේ වැඩක් කරයි කියන එක නම් ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් නෑ නේද? ඒ කියන්නේ ඔයාලට තේරෙනවද? එහෙම ප්‍රැක්ටිකල් දෙයක් නෙවෙයි ඒක. නමුත් මාරම ඇඩ්වෙන්චර් එකක් ඒක මේක නම්. දැන් නම් ඒ කියන්නේ පාර මාරම විදියට ලිස්සන සුළුයි. දිය තියන්න බෑ ලිස්සලා වැටෙනවා. ඔයාලට පේන මාර ඒක. කමන්නේ තව ඉස්සරහට යන්න පුළුවන්. අද රෑට මට ඇත්තටම කිව්වොත් ගිනිමැලයක්වත් ගහගන්න තිබුණා නම් මේක ඇත්තටම හොඳයිනේ. පුළුවන් තරම් දැන් උඩට එනකොට මාර මාසි. දැන් වෙලාවත් 5යි කාලයි. මගේ ඔරලෝසේ වෙලාවත් ෂුවර් නෑ වෙලාවකට යනවා දැන් කියලා කරන්නේ. මාරම පොට්ට යන්නේ නේද? මෙතනත් හරි ලස්සනයි කියන්නේ. ඒ ඒරියා එක මාර ලස්සනයි. බලන්න.
මෙතනින් හාට ගියාම ඔයාලට පේනවා ඇති. මෙතන නම් තියෙන්නේ තේ වත්තා. මං හිතන විදිහට මම ඩ්‍රෝන් එක ට්‍රැක් කරපු ලොකේෂන් එකට ආවා වෙන්න ඕනේ. මොකද දැන් මට ඒ ලොකේෂන් එක අතර පේනවා. finally I got man. මම අන්තිමේටම මගේ ට්‍රැක් කරපු ලොකේෂන් එකට ආවා. මම බෑක් කැමරා එකට දාලා පෙන්නන්න මට ඒක මාරම සතුටක්. ඔයාලට පේනවා ඇති මේ ඒරියා එක කොහෙවත්ම එහෙම හොයාගන්න පුළුවන් ඒරියා එකක් නෙවෙයි. මොකද මාරම විලික්ස් ඒරියා එකක්. ඒක නිකන් හිතා ගන්න අමාරුයි. මේ ඒරියා එක ඔයාලට බොරු නම් ට්‍රැක් කරලා බලන්න. මෙහෙම ඒරියා එකක් කිසිම වෙලාවක හොයාගන්න බෑ. මොකද මම මේකත් යවුවේ. මම ඒ කියන්නේ මේක නම් පියාකුස්සෙක් පස්සෙන් ඔටෝ ඩ්‍රෝන් එක දාලා තිබ්බේ. DJI Air 3S එකක්. ඒක යනකොට ඒ කියන්නේ ඒක තැනක ලැග් වෙලා තිබුණා. ඒ කියන්නේ මගේ සිග්නල් අවුල් වෙලා ගිහිල්ලා එහෙම දෙයක් කියලා තමයි මං හිතන්නේ. සිග්නල් අවුල් ගිහලා නිසා මම ඒ කියන්නේ සිග්නල් ඒක එක තැනක ලැග් වෙලා තියෙනවා එන්නේ නැහැ. එතනින් එහාට යන්නේ නැහැ. මොකද සිග්නල් ලොස් වුණොත් ඩ්‍රෝන් එක ඉවරයි. ඒ නිසා මං හිතන්නේ ඩ්‍රෝන් එක ඔටෝ එතන ලැග් වෙලා තිබුණා. ඒ නිසා මම ටක් ගාලා වාහනේ අරගෙන ටිකක් මෙහාට ආවා. ඊට පස්සේ ආයෙ ඩ්‍රෝන් එක ඔන් කරලා මම ඒ හරිය උඩට තාරියක් එහාට යවන්න පුළුවන් නේ. ඒ නිසා එහාට යවලා බලනකොට තමයි මට මේ ඒරියා එක හම්බුනේ. ඊට මං මේ ඒරියා එක නිකන් ආසිතුණා. කවුරුත් මිනිස්සෙක්වත් නැහැ. ඒ කැලේ වටේටම තනිකරම තියෙන්නේ නිකන් ගස් වලින් පිරුණු ඒරියා එකක්. ඒක මැද මට හිතෙන්නෙම මොනවා හරි මේ ගමේ කට්ටිය කියන මේ දෙයට මොනවාම හරි සම්බන්ධයක් තියෙන්න ඕනේ මේකේ. නැත්තම් එහෙම කියන්න බෑනේ. දැන් මේ වගේ මාරම කිඩින් ඒරියා එකක් ඒක. ඔයාලා ආවොත් බය හිතෙනවා ඒකට. ඒ කියන්නේ ඒක මම මේ view point එක බලන්න ඕනේ. මොකද ඊළඟ සැරේ මම අනිවාර්යෙන් එනවා මේ මගේ සෙට් එකත් එක්ක. මගේ අනික් යාළුවෝ එයාලා එක්ක මම එනවා. ඇවිල්ලා මෙතන මොකද්ද කියලා මේකේ ඇත්ත නැත්ත හරියට හොයාගන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. මොකද ඒක ඇත්තටම ඒක බලන එක ඒක ඕනම දෙයකට හොඳයි නේ. ගන්න කෙනෙක් මේකේ තනියම ඇවිල්ලා හිතා ගන්න බැරුව මොනවා වුණත් අපි දන්නේ නැහැ. ඇත්තටම තව මිනිස්සෙගේ ජීවිතයක් නේ නැති වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් පල්ලෙහාට තියෙන්නේ මාරම ලොකු බෑවුමක්. මේ බෑවුමෙන් පල්ලෙහාට වැටෙනවා කියන්නේත් මැරෙන්න තරම් ලොකු. මට ඒක හිතා ගන්න කියන්න කියලා නිම කරන්න තේරෙන්නේ නැහැ. මම ආපහු රිටර්න් කරන්න හිතනවා. වෙලාව කොල්පේ නැති. වෙලාව ටික මගේ වෙලාව ලොස් වීගෙන එනවා. මට අද හොයාගන්න පුළුවන් මෙච්චරයි. මම මෙතනින් නවත්තන්නේ. මේක ඉස්සරහටම අරන් යනවා. කොහොම හරි මේ ලොකේෂන් එකට එනවා. මම මේ සැරේ ඩ්‍රෝන් එක අරන් ආවේ නෑ. මොකද නමුත් මම ඊළඟ සැරේදී අනිවාර්යෙන් ඩ්‍රෝන් එක ගේනවා. මගේ යාළුවෝ එක්කන් එනවා. කොහොම හරි මේක ඇත්ත නැත්ත කවුද මේක කරන්නේ? ඒ වගේම කවුද මොකද්ද මේක ඇතුලේ සැඟවිලා තියෙන රහස? මොකද මම සමහර තැන්වලදී මට මාරම බය හිතෙන දේවල් සෙට් වුණා. ඒ කියන්නේ ඒ සමහර තැන්වලදී ඔය නිකන් මට කියන්න තේරෙන්නේ නැහැ. නිකන් මිනිස්සු ඇවිදින සද්ද මගේ ළඟ කන ළඟින් ඇවිදන් යනවා වගේම මට ඒක දැනෙන්නේ. මට හිතා ගන්න බෑ. මම ආවෝ රිටර්න් කරන්න තමයි එන්නම් තීරණය ගත්තේ. මොකද මට ටයිම් එකත් එක්ක මැනේජ් කරගන්න අමාරුයි. කොහොම හරි මම මෙතනින් දැන් මර සිග්නලුත් අවුල් යනවා. ටෝච් එකේ බැටරිත් දාලා ගියන්නේ. කමන්නේ. කොහොම හරි මම මේ සතිය ඇතුළත ආපහු අනිවාර්යෙන් එනවා. ඇවිල්ලා මේක ට්‍රැක් කරලා බලනවා. දැන් මට තව තැනකින් ඒ ලොකේෂන් එකම සෙට් වුණා. ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ ලොකේෂන් එක මාරයි. මෙහෙම කැමරා එකට ඒක පේන්නේ නැහැ. මම ඩ්‍රෝන් එකෙන් ඉදින් බලද්දි තමයි තේරෙන්නේ. يعني ඒක මාරම ඒ කියන්නේ හිඩින් ඒරියා එකක්. ඒක බය හිතෙනවා. ඒ කියන්නේ ඒක මැද ඒ ගස් හැදිලා තියෙන්නේ තනිකර S2ක් සහ මිනිස්සෙක්ගේ වගේ ආකාරයකට. ඒ කියන්නේ ඒක දැක්කොත් මම ඩ්‍රෝන් ෂොට් එක පුළුවන් වුණොත් ගන්නවා. මොකද මට ඒක දාන්න බයයි. මම මේ අමාරුවෙන් හොයාගත්ත දේ මම පාවිච්චි කරන්න ඉස්සරලා ඒක කෙනෙක් හොයාන ගියොත් කියලා එක මට YouTube දාන්න බයයි. ඒ නිසා තමයි මම ඒක නොදා ඉන්නේ.
ඔයාලට ඕනෙම නම් මගේ WhatsApp channel එක තියෙනවා අබිරුව බේනායක ඒ WhatsApp channel එකේ මම අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නා ඒ ඩ්‍රෝන් එකකින් ගත්ත ෂොට් එක ඒක ඇත්තටම මගේ ෆෑන්ස්ලාට ඒක හොඳයි කියලා මම හිතන්නේ මොකද මගේ ෆෑන්ස්ලා එක්ක මට එහෙම අවුලක් නැහැ නමුත් මට තවත් මේ වගේ ඉන්වෙස්ටිගේට් කරන කෙනෙක් පස්සෙන් ආවොත් එහෙම මේක හොයාන කියන එක මට පොඩ්ඩක් මම ඊට කලින් මේක හොයා ගන්න ඕන මොනවා හරි කරලා සෝ මම දැන් අපව රිටර්න් කරන්න තීරණය කරා මම රිටර්න් කරන වීඩියෝ එකක් නම් ගන්න නෑ මොකද මගේ බැටරි ලොස් වෙනවා අදිස්සියේ අද රෑට ඉන්න වුණොත් මට බැටරි තියාගන්න ඕනේ මේ කැමරා එකේ ටෝච් එක හරි දාගන්න ඔස්මෝපොකට් 3 එකක් කොහොමදත් බහිනවා ඉක්මනටම සෝ මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා thank you for everyone